හැමෝටම අයිබෝවන්. ඔන්න අද මම ගෑනලා තිනවා ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන් ඉඩමක්. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල කොළඹ පහ පාරේ කුරුණෑගල ඉඳන් කිලෝමීටර් 11ක්. ආවට පස්සේ මෙතන හම්බ වෙන කිරලබොක්ක හන්දිය. හන්දියෙන් තියෙන වමට පාර මේ පාර වදාකරට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට ගියොත් ඔයාලට කොළඹට යන්න පුළුවන්. කොළඹ පහ පාර මේක. හරි. එතකොට මම අර හන්දියෙන් හැරිලා කිලෝමීටර 2ක් හරියටම ආවා. ආවට පස්සේ මෙතන තමයි ඉඩම තියෙන්නේ. මම දැන් ඉඩම ඉස්සරහා ඉන්නේ. ඉතින් මේ පාරේ අපි මේ වීඩියෝ කරන අවස්ථාවේ බස් එකක් ගියා. මේකේ මේ විනාඩි කීයෙන් කියලා බස් යනවා කියලා මම නම් හරියටම දන්නේ නැහැ. ඒතකොට ටෙලිෆෝන් ලයින් එක තියෙනවා, කරන්ට් ලයින් එක තියෙනවා, සහ නල ජලය තියෙනවා. ප්‍රවාහන පාසුකම් හොඳටම තියෙනවා. ඊට පස්සේ මේ ඉඩමට අනිත් පැත්තෙන් තව කොන්ක්‍රීට් කරපු පාරක් තියෙන වලට පේනවා ඇති. ඉඩමේ පර්චේස් 15ක් තියෙනවා. ඉතින් බලන ගමන් channel එක subscribe කරගන්න. එතකොට මම මේ වගේ ඉඩමක් දාපුවම වලට බලන්න පුළුවන්. මොකද ගොඩාක් අඩුවට යන ඉඩම් මේකේ පළ කරනවා. ඉතින් මේ ඉඩමේ තියෙනවා පොල් ගහක් සහ පොල් පැලයක් තියෙනවා. ඊට අමතරව පුවක් ගහක් තියෙනවා. කොස් ගස් දෙකක් තියෙනවා ලොකු. මම ඉඩමේ මයි මත වලට පෙන්නන්නම්. ඒතර මේකේ සින්නකර පර්චේස් 15ක් තියෙන්නේ. පාර පැත්තේ මම හිතන්නේ පළල තියෙනවා. ඉඩමට අහු වෙනවා අඩි 60කට වැඩි ප්‍රමාණයක්. මිල ලක්ෂ 30ක් කියන්නේ. ඉතින් මූලිකව ලක්ෂ 10ක් ගෙවලා ඉතුරු එක වලට අවුරුදු 3ක් දක්වා පොලියක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන්. ඊට අමතරව එකවර මුදල් දීලා ගන්නව නම් කවුරු හෝ ඔයාට විශේෂ මිල අඩු කිරීමක් කරනවා කියලා මේක විකුණන කෙනා දැනුම් දුන්නා. ඉතින් ඒත් එක්ක මම උඩ දාලා තියෙන නම්බරට වලට කතා කරලා වැඩිදුර විස්තර මේක ගැන අහගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අද විස්තරය බලන්න හොඳයි කියලා හිතනවා නම් කතා කරන්න. මම මේ කියන්නේ මේ ඔයාලට ගෙට ඉස්සරහෙන් තියෙන මායිම් පෙන්නන මේ ගේ අයිති වෙන්නේ නැහැ ඊඩමට. ගෙට ඉස්සරහෙන් තමයි මේ පර්චේස් 15 තියෙන්නේ. මෙතන ඔයාලට පේනවාද කොන්ක්‍රීට් කම්බි කණුවක් හිටවලා තියෙනවා. ඕක තමයි ගෙට ඉස්සරහෙන් තියෙන මායිම. ওই මායිම ඉඳන් දැන් ඔතනින් වැට ගහලා තියෙන දිගටම පේනවා ඇති. ඔන්න ඔහම දිගටම වැට ගහලා තියෙනවා. මේ තමයි ඔයාලට ඉඩම පිටිපස්සටම ආවට පස්සේ පේන විදිහ. මේ පැත්තේ මායිම ඔයාලට පේනවා කෙරවලේ තියෙනවා මාන පඳුරු ටිකක්. ඔන්න ඔය පැත්තට තමයි මේකේ අනිත් මායිම යන්නේ. හරි හතරස් ඉදමක් කිසි ප්‍රශ්නයක් නැතුව මේක හැබැයි මේ ඔයාලට හොඳයි මේ බිස්නස් එකක් වගේ කරනවා නම් ව්‍යාපාරයක් වගේ කරනවා නම් මෙතන ගොඩක් හොඳ තැනක්. ඇවිල්ලා බලන්න ඔය තියෙන නම්බරට කතා කරන්න සාකච්ඡා කරගන්න පුළුවන් හැමදේම. එහෙනම් මම නවතිනවා. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා.